ඔබ සැමට උතුම් සම්මා සම්බුදු සරණයි. සෙනෙහසේ ආශ්‍රමයේ YouTube නාලිකාව ඔස්සේ ඔබ නිතර දකින, ඒ වගේම මූණු පොත හරහා ඔබ දකින වසර ගණන් දරුසුරතල් ප්‍රමාදව අනන්තවත් දුක් වේදනාවන් විඳින්මින් ඉඳලා ඒ අයගේ කිරිසිහිනේ සැබෑ කරගෙන ඒ අයගේ සතුට, ඒ වගේම ඒ අයගේ බලාපොරොත්තු ඉටු වුණාට පස්සේ ඒ අය කියන ඒ සතුටුදායක සුභාරංචි එහෙම නැත්නම් ප්‍රතිඵල ඔබ දකින්න නිතරම. ඉතින් ඒ ගැන කතා කරන්නට මං හිතුවා අද පුංචි වෙලාවක් ඔබ වෙනුවෙන් වෙන් කරන්න ඕන කියලා. ඉතින් මේ වීඩියෝ එක හරහා මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මා මෙහෙවන්නට යෙදෙන කිරිසිහිනේට සදහම් මාවත කිරිපිටි පූජාව සහ දේවතා ආරාධනාව පින්කමින් ප්‍රතිඵල ලබාගත් යුවතිපතීන්ගේ ඒ වාසනාවන්ත පින්බර සුබ ප්‍රාර්ථනාවන්, ඒ වගේම ඒ අය පුණ්‍යානුමෝදනාවන් අහලා දැකලා ඒ සතුට ඔබටත් අත්විඳින්නට අවස්ථාව ලබා දෙන්න මම හිතනවා මම මේ කතා කරන වචන ටික ඔබට දිව්‍ය ඖෂධයක් වෙයි කියලා. ඇත්තටම කිරිසිහිනේට සදහම් මාවත වැඩසටහනට ඔබ සමහර වෙලාවට සහභාගී වෙලා ඇති. ඒ වගේම සහභාගී වෙන්නට බලාපොරොත්තු වෙනවා ඇති. සමහර ලාවට ඉදිරි දිනකදී පැවැත්වෙන පූජාවට ඔබ සහභාගී වෙනවා ඇති. ඉතින් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න මත්තෙන් මම ඔබට විශේෂයෙන්ම දැනුවත් කරනවා. ඔබ මීට පෙර සමහර වෙලාවට ස්වර්ණමාලි සෑරජානන් වහන්සේ අභියස, ඒ වගේම ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේ අභියස දලදා මාලිගාවේ මේ ආදී වශයෙන් ඔබ විශ්වාස කරන ඔබට කියන කවුරු හරි කෙනෙක් අනේ පුතේ අනේ දුවේ මේ අහවල් තැනට ගිහිල්ලා බාර වෙන්න, අහවල් තැනට ගිහිල්ලා පූජාකම් පවත්වන්න කියලා ඔබේ තියෙන අසරණකමට, ඔබේ තියෙන අඩුව සම්පූර්ණ කරන්න උදව් කරනවා ඇති. ඔබ එහෙම ගිහිල්ලා සමහර වෙලාවට ඔබටත් පුද පූජාවන් තියලා බාරහර වෙලා එපා වෙලා ඇති. ඉතින් මම ආරාධනා කරනවා එහෙම එපා වෙලා ඉන්නවා නම් ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඔබට තව එක අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා. ඒ නිසා මේ කිරිසිහිනේට සදහම් මාවත ආශිර්වාද වැඩසටහනේ උපදේශයන් මේ පූජාවට සහභාගී වෙන්න මත්තෙන් ඔබ පූජාවට විතරක් නෙමෙයි සම්බන්ධ කරගන්නේ. ඔබ ගෙදරදී වත් පිළිවෙත් කරන විදිහ අපි කියලා දෙනවා. පුරා පැය 2කමාරක් මම CD පටයක් නිර්මාණය කළ තින පුරා පැය 2කමාරක් දරුසුරතල් ප්‍රමාදයට හේතු. ඒ වගේම කන්න බොන්න හොඳ නැති කෑම, ඒ වගේම තමයි කන්න ඕනි මොනවද, ඒ වගේම ඔබ කළ යුතු වත් පිළිවෙත් සහ ඔබ දෙපළගේ සමගි සම්පන්නකම ගැන මම ධර්මානුකූලව ඔබට පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් මේ පිළිබඳව ඔබ මේ වෙන විටත් දැනුවත් ඇති. ඒ වගේම තමයි මේ පූජාවට සම්බන්ධ වෙනකොට ඔබ නිවසේදී පන්සිල් පද පහ ආරක්ෂා කරගෙන පේවෙන්න ඕන. ඒ වගේම උදේ හවස වත් පිළිවෙත් කරනවා. අපි මේ පිළිබඳව දැනුවත් කරනවා. ඉතින් මෙහෙම වත් පිළිවෙත් කරලා පේ වෙලා දෙන්න විශේෂයෙන්ම සමගි සම්පන්නව හොඳට කායික ශක්තිය හදාගෙන, ඒ වගේ මේ උදේ හවස මා නිර්මාණය කරලා තියෙන ඒ CD තැටිවල තියෙන ඒ සත්‍යක්‍රියාවන්, පොත්පත්වල තියෙන ඒ භාවනාවන්, සත්‍යක්‍රියාවන් උදේ හවස සිද්ධ කරලා හොඳ පෙර පුහුණුවක් ඇතුව තමයි පූජාවට සම්බන්ධ වෙන්නේ. නැත්නම් පූජාවටම විතරක් එනවා නෙමෙයි. ඉතින් එහෙම හොඳට කායික ශක්තිය, මානසික ශක්තිය, ඒ වගේම වත් පිළිවෙත් සම්පූර්ණ කරගෙන තමයි රුවන්වැලි මහා සෑය අභියස පවත්වන මේ මහා ආශිර්වාද පූජාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් එහෙම සම්බන්ධ වුණ අයක තමයි ඔබ සමහර වෙලාවට දකිනවා ඇති සමහර අයගේ ඒ සතුටුදායක අර්ථ මේ දිනවලත් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් ඒ අයගේ සතුටුදායක සුභාරංචි අවුරුදු 4 5 10 මේ විදිහට දීර්ඝ කාලයක් අනන්තවත් දරුසුරතල් ප්‍රමාදව දුක් විඳලා තියෙනවා. ඒ වගේම නොයෙකුත් දෙනාගේ තාඩන පීඩන නිന്ദා ගැරහුම් වලට ලක් වෙලා ඒ අය බොහොම දුකසේ කාලය ගත කරලා තියෙනවා. ඉතින් ඒ අයට අප්‍රමාණ සතුටක් තමන්ගේ කිරිසිහිනේ සැබෑ කරගන්න හැකියාව ලැබීම. ඉතින් ඒ වගේම තමයි සමහර වෙලාවට බෙහෙත් කටයුතු සිද්ධ කරලා ලක්ෂ ගණන්, සමහර අය කෝටි ගණන් වේදම් කරලා තමන්ගේ කිරිසිහිනේ සැබෑ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් එහෙම අය අපේ වැඩසටහන සම්බන්ධ වෙලා අපෙන් උපදෙස් ලබාගෙන තමන්ගේ කිරිසිහිනේ සැබෑ කරගෙන තිබෙනවා. වෛද්‍ය ශාස්ත්‍රයේ ඉහළ අත්ංගයේ ඉඳලා පහළ ඇත්ත දක්වාම මේ තමන්ගේ කිරිසිහිනේ ප්‍රමාද වීම සම්බන්ධව කනගාටුවෙන් ඉඳලා කිරිසිහිනේ සැබෑ කරගෙන තියෙනවා. ඉතින් මේ වැඩසටහන තුලින් ඔබ
මේ ප්‍රතිඵලය ලබා ගන්නවා වගේ මා බලාපොරොත්තු වන්නේ මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මගේ අරමුණ සත්පුරුෂෙක් ලොවට දායාද කරන්න. නිසා දැන් සත්පුරුෂය අඩුයි. මේ ලබන මේ ප්‍රතිඵල ලබන සෑම දරු පැටියෙක්ම මාස 3ක් ගියාට පස්සේ මහා සෑය අභියසට ගෙනහල්ලා තුනුරුවන් උදෙසා මේ දරු පැටිය පූජා කරලා සෑම ජන්මදිනයකදීම රුවන්වැලි මහා සෑය අභියසට ගෙනහල්ලා රුවන්වැලි මහා සෑය අභියස ජන්මදිනය සිහිපත් කරන්න කියලා අපි අනුශාසනා කරන්නේ. ඒ වගේම සෑම පොයකදීම අමතක කරන්නේ නැතුව පන්සලට යන්න. ඒ වගේම අම්මගේ ගුණය තාත්තගේ ගුණය රටේ තියෙන වටිනාකම ඒ වගේම ජාතියේ තියෙන වටිනාකම මේ සම්බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම අපේ කම කියන දේ තියෙන වටිනාකම ගැන දරුවන්ට කියලා දෙන්න මම අනුශාසනා කරනවා. ඉතින් ඒ නිසා සත්පුරුෂ දායාදයන් මේ ලොවට අවශ්‍යයි. ඒකයි අපේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවලට ආරාධනා කරන සත්පුරුෂයෙක් දායාද කරන්න. අර ඔයාලා කියන විදිහට ඉංජිනේරු වෙයි ડોක්ටර් කෙනෙක් නෙමෙයි. සත්පුරුෂයෙක් මේ ලොවට අවශ්‍යයි. එතකොටයි අපේ රට රැකෙන්නේ, ජාතිය රැකෙන්නේ, සම්බුද්ධ ශාසනය රැකෙන්නේ. ඒ නිසා සත්පුරුෂයන් බිහි කරන්න කුස තුලදීම අවවාද අනුශාසනාවන් ලබා දෙමින් ඒ වගේම ආශිර්වාද කරේ මම මේ වැඩසටහන පමණක් නෙමෙයි ඔබ දකිනවා ඇති ගර්භණී මාතාවන් වෙනුවෙන් විශේෂ අවවාද අනුශාසනා වැඩසටහන් භාවනා වැඩසටහන් සිද්ධ කරනවා. ඉතින් ඒ සියලුම වැඩසටහන් වලින් බලාපොරොත්තු වන්නේ හෙට බිහි වෙන මේ වාසනාවන්ත පින්බර ඒ දරු පැටව මේ රට රකීවි, තව চিරාත් කාලයක් මේ ජාතිය රකීවි, මේ සම්බුද්ධ ශාසනය රකීවි. ඉතින් එයයි බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ඇටියට අපේ බලාපොරොත්තු. ඒ නිසා සත්පුරුෂයන් ලොවට දායාද කරන්නට අපේ පුළුවන් තරම් අපේ මේ සෙනෙහසේ ආශ්‍රමය හරහා උතුම් සෙනෙහස පදනම හරහා කිරිසීනේට සදහම් මාවත මේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සත්පුරුෂයන් ලොවට දායාද කරන්න අප කැපවීමේ ඉතිහාසයෙන් පැවරිච්ච වගකීම ඉටු කරන්නට කටයුතු කරනවා කියන කාරණාව අපි බොහොම සතුටින් සිහිපත් කරනවා ඔබ සියලු දෙනාටම. එහෙමනම් මේ උතුම් උදාාරතර පින්කම් සඳහා සහභාගී වෙන ඔබට යම්කිසි බලාපොරොත්තුවක් ඇති කරගන්නට ඒ වගේම ප්‍රතිඵල ලබන අයගේ ඒ සතුරුදායක සුභාරංචි අහලා අනේ මටත් අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න, මට තාත්තා කෙනෙක් වෙන්න ලැබෙන්න කියන බලාපොරොත්තු වෙනුයි අනුරාධපුර මේ පුණ්‍ය භූමියට මේ ශ්‍රී ලංකා ධර්මතලයේ පුරාවටම සිටින දුර බැහැර ප්‍රදේශවල ඉඳලා සම්බන්ධ වෙන්නේ ඒකයි. ඒ නිසායි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරලන්ට මේ කතා කරපු වචන ටිකත් ඔබට දිව්‍ය ඖෂධයක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ අවවාද අනුශාසනාවන් ඔබේ ජීවිතේ තිබෙන එකම අඩුව ඒ උතුම් වූ බුදු පදවිය මාතෘත්වයේ පීතෘත්වයේ ලබන්න හේතු වාසනා වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණයි.